අලුත් උපන් බබෙකුට ලෝකයේ පෙනෙන විදිය ගැන ඔයගොල්ලෝ හිතලා තියෙනවද? අලුත් උපන් බබෙකුගේ ඇස් තවමත් සම්පූර්ණයෙන් වර්ධනය වෙලා නැහැ. ඉතින් ඒ නිසා වැඩිහිටි අපිට වගේ එයාට හැම කල එකක්ම එකවර හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. ජීවිතේ මුල් කාලයේදී බබාට ඊටම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කළු සහ සුදු කියන වර්ණයන් දෙක තමයි. black and white toy එකක් කියන්නේ බබෙකුට නිකන් සෙල්ලම් බඩුවක් නෙමෙයි. ඒක බබාගේ eye development එකට වගේම brain development එකට ඊටම වැදගත් tool එකක්. බබෙක් හැම වෙලාවෙම black and white toy එකක් දිහා බලන් ඉන්නකොට එයාගේ focus එක develop වෙනවා. ඒ වගේම brain and eye connection එක තවදුරටත් වර්ධනය වෙනවා. අපිට සාමාන්‍ය දේවල් වගේ පෙනෙන මේ පුංචි මොහොතවල් ඇත්තටම බබාගේ ජීවිතේ පළමු ඉගෙනීම් අත්දැකීමයි. බොහෝ දෙමව්පියන් උත්සාහ කරනවා අලුත් උපන් බබෙකුට කලර්ෆුල් ටොයි එකක් අරන් දෙන්න. හැබැයි බබෙකුට වැදගත් වෙන්නේ කලර්ෆුල් ටොයි එකකට වඩා එයාට අපිට දෙන්න පුළුවන් නම් black and white ටොයි එකක්. ඒක මාර ඉම්පෝටන්ට් බබාගේ brain development එක සහ early education එකට. අපිට පුළුවන් නම් අලුත් උපන් බබෙකුට black and white hand rattle එකක්, black and white bed bell එකක්, black and white cloth book එකක් දෙන්න. ඒක අනිවාර්යයෙන්ම බබාගේ brain development එකට වගේම visual development එකට ඊටාම වැදගත් වෙනවා. ඉතින් මතක තියාගන්න බබෙකුගේ වර්ධනය ඇති වෙන්නේ ඊටාම ලොකු දේවල් වලින් නෙමෙයි. බබෙකුගේ වර්ධනය ඇති වෙන්නේ පුංචි දේවල් වලින්. එයා දකින දේවල් වලින්, එයා අවධානය යොමු කරන මොහොතවල් වලින්, ඒ වගේම එයා ලෝකය ගැන ඉගෙන ගන්න පළමු අත්දැකීමෙන්. ඒ පළමු පියවර නිවැරදිව සහ ආදරයෙන් ආරම්භ කරමු. පිපින් පුංචි හිත්වලට ලොකු සිහිනයක් වෙනුවෙන්.